Lanka. අයිබෝවන් ඔබෙක් වන්නේ වගකීමෙන් සත්‍ය හඹායන පුවත් වාර්තාකරණය රූපවාහිනී දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයක් සමගයි. ජාතික ප්‍රවෘත්ති මැදිරියේ සිට අද දවසේ තිලිනි හෙට්ටිය ආරච්චි සමගින් ඔබ හමුවන මම කංචන මදනායක. ප්‍රථමයෙන් දකිමු දවසේ පුවත් සිරස්තල. ජනහිතකාමී රටක් සඳහා අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු රුහුණු විශ්වවිද්‍යාලයෙන් යෝජනාවලියක්. ජනහිතකාමී යහපත් ශ්‍රී ලංකීය සමාජයක් සඳහා අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු තේමාවෙන් මාර්ගෝපදේශ යෝජනාවලියක් සම්පාදනය කර තිබෙනවා. රුහුණු විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමය විසින් සම්පාදනය කරන ලද එම යෝජනාවලිය ඊයේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගන්වනු ලැබුවා. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුළින් මහජනතාවට සේවා සැපයීම නව ආකල්ප සංවර්ධනය කිරීම පොදු ප්‍රවාහනය ඇතුළු තෝරාගත් සුවිශේෂී අංකයන් තුළ සිදුවිය යුතු වෙනස්කම් මෙම යෝජනාවලියට ඇතුළත්. රට තුළ නව පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා නිර්මාණය කෙරුණු නවනිත් ෆේස්බුක් පිටුව විවෘත කිරීමද මෙහිදී අග්‍රාමාත්‍යවරිය අතින් සිදු කෙරුණා. රජයේ රට තුළ සිදු කිරීමට යන පරිවර්තනය වෙනුවෙන් වෘත්තීය වේදීන් ඇතුළු සමස්ත ජනතාවගේ සහාය අවශ්‍ය බවත් ඒ සඳහා රුහුණු විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමය ගන්නා මෙම උත්සාහය අගය කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.